මේකේ ළඟදී ක්ලච් පෙඩ් දාලා දෙනවා සතියක් විතර. බයික් එකේ පොඩි ගැටලුවක් තිබ්බා මේ. ඉතින් මම ඔයාලට ඒක පෙන්වන්න තමයි වීඩියෝ එකක් කරේ. යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් මම වෙනදා වගේම ඔයාලට අදත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මම බයික් එකක් හදන ගමන් හිටියේ. එතකොට මේ බයික් එකේ පොඩි ගැටලුවක් තිබ්බා මේ. ඉතින් මම ඔයාලට ඒක පෙන්වන්න තමයි වීඩියෝ එකක් කරේ. මෙන්න මේ බයික් එක පල්සර් 180ක්. ඉතින් මේකේ ළඟදී ක්ලච් පෙඩ් දාලා දෙනවා සතියක් විතර. ඉතින් ක්ලච් පෙඩ් දැම්මට පස්සේ මේ බයික් එක මේ බයික් එකේ ගොඩක් දෙදරනවලු. ඒ කියන්නේ බයික් එකේ ඉඳගෙන යන්න බැරි තරම් එන්ජින් එක රේස් කරද්දි මේ බයික් එක දෙදරනවා. බයික් එකේ එන සද්දෙයි හඬ වෙනස් වෙලා. ඉතින් ඊට පස්සේ මම මේකේ ක්ලච් එක පැත්ත ගැලෙව්වා. ඉතින් ඒකේ පොඩි ගැටලුවක් තියෙනවා. මම ඔයාලට ඒක තමයි මේ පෙන්වන්න හදන්නේ. ඉතින් අනික් බයික් වගේ නෙමෙයි මේ පල්සර් බයික් එකේ පොඩි ටයිමින් එකක් තියෙනවා. මේ ක්ලච් පෙඩ් දානකොට මෙන්න මෙතන මේ බැලන්සර් වීල් එක තියෙනවා. ඉතින් මේ බැලන්සර් වීල් එකේ ටයිමින් එකක් තියෙනවා. ඒ ටයිමින් එකට තමයි තියන්න ඕනේ. එහෙම නැතුව නිකන් ක්ලච් ගෙඩිය හයි කරලා ප්ලේට් එක දාලා හයි කරාම මේ බයික් එක දෙදරනවා. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් මේ ටයිමින් එක මේ එන විදිය. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ක්‍රෑන්ක් එකේ මෙන්න මේ වීල් එකේ තියෙන පොඩි ඉරක්. මේ ඉරයි ඔයාලට පේනවා ඇති මෙතන හවුසින් එක. හවුසින් එකෙත් පොඩි ඉරක් පේනවා ඇති මෙතන. මෙන්න මෙතන පොඩි ඉරක් තියෙනවා. ඉතින් අපි ක්ලච් පෙඩ් දානකොට මෙන්න මේ ක්‍රෑන්ක් එකේ මේ මෙතන ඉරයි මේ හවුසින් එකේ ඉරයි මේ වීල් එක මේ කෙලින් එන විදිහට තියන්න ඕන. තියලා ඉවරලා මෙතන පේනවා ඇති ඔයාලට වීල් එකක් තියෙනවා. ඉතින් මේ වීල් එකේ තියෙනවා මෙන්න මෙතන පොඩි මාක් එකක් දාලා. මෙන්න මෙතනින් පොඩි මාක් එකක් දාලා පේනවා ඇති ඔයාලට. මෙන්න මෙතන. ඉතින් මේක තමයි මේ බැලන්සර් එක. ඉතින් මේ ක්ලච් ගෙඩිය මෙතෙන්ට සෙට් කරන්න කලින් මේ වීල් එකේ මාක් එකයි මෙතන හවුසින් එකේ මාක් එකයි මේ බැලන්සර් එකේ මාක් එක තියන්න ඕන. මෙන්න මෙතන ඔයාලට පේනද පොඩි ඉරක්. මෙන්න මෙතන. මේ වීල් එකේ මේ මාක් එකයි මේ හවුසින් එකේ මෙතනත් පොඩි මාක් එකක් තියෙනවා. ඔයාලට පේනද මේ ඉරක් වගේ. මේ දෙක එක කෙලින් එන්න ඕන. මෙන්න මේ මාක් දෙකත් එක කෙලින් එන්න ඕන. හරිද? මේ දෙකම මේ ටයිමින් මාක් දෙකට තියෙද්දි තමයි අපි මෙතන ක්ලච් ගෙඩිය හයි කරන්න ඕනේ. ඉතින් ඔයාලට මේ ලායි මට ක්ලච් ගෙඩිය පෙන්වන්න විදියක් නැහැ. ක්ලච් ගෙඩිය මේ හදන් ඉන්න යවලා තියෙන්නේ. ඒකේ ක්ලච් ඩැම්පර් මේ හෙලෙන හින්දා ඒක මම හදන්න යවලා තියෙන්නේ. නැත්නම් ඔයාලට මට වීල් එක බස්සලා පෙන්වන්න පුළුවන්. ඉතින් මේ මාක් දෙක හරියට කෙලින් තියලා තමයි මේ වීල් එක බස්සන්න ඕන. ඉතින් මේ මාක් එක වෙනස් වුනහම තමයි මේ බයික් එක දෙදරන්නේ. මේ වීල් එක වෙනස් වුනහම තමයි බයික් එක දෙදරන්නේ. හරි ටයිමින් එකට නෑ එතකොට වීල් එක බැලන්සර් එක. ඉතින් මේ ප්‍රශ්නෙට තමයි මේ බයික් එක දෙදරන්න අරන් තියෙන්නේ. ඉතින් ඔයාලගේ මේ බයික් එකෙත් ක්ලච් පෙඩ් දාලා මේ ඔයාලගේ බයික් එකත් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම මේ අනිවාර්යෙන් මෙතන මේ බැලන්සර් ටයිමින් වෙනස් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ මං කිව්වා කලිනුත් මං ඔයාලට කිව්වා හැම බයික් එකකටම නෑ මේ විදිය. පල්සර් බයික් එකට තමයි මේ විදියට බැලන්සර් ටයිමින් එකක් එන්නේ. ඉතින් ඔයාලගේ පල්සර් බයික් එකෙත් මේ ওই විදියට આવොත් අනිවාර්යෙන් මෙන්න මේ ටයිමින් එක වෙනස් වෙලා. ඉතින් නිකම්ම ක්ලච් පෙඩ් දාන්නේ නැතුවත් ඔයාලගේ බයික් එක එකපාරට මේ දෙදරන්න ආවොත් එහෙම මෙන්න මෙතන තියෙනවා ඔයාලට ඔයාලට මෙතන පේනවා පොඩි ප්ලාස්ටික් වීල් දෙකක්. මෙතන
වීල් එකයි යට පැත්තෙනුත් තියෙන පොඩි ප්ලාස්ටික් වීල් එකක්. ඉතින් මේ දෙක ඩැමේජ් වුණාමත් බයික් එක දෙදරනවා. හඬ වෙනස් වෙනවා. බයික් එකේ ගොඩක් හඬ වෙනස් වෙනවා මේ ප්ලාස්ටික් වීල් එක පොඩ්ඩක් ඩැමේජ් වුණාම. ක්ලච් එක පැත්තෙන් මේ සද්ද වැටුනොත් එimhe අනිවාර්යෙන් මේ ප්ලාස්ටික් වීල් එකක් සවුත් වෙලා ඇති. අනිවාර්යෙන් මේ ඔයාලට ඒ වගේ ප්‍රශ්නයක් આવොත් අනිවාර්යෙන් මේ ක්ලච් එක පැත්තේ තමයි අවුල තියෙන්නේ. මම ඊළඟ පාරත් මේ වගේ වටින කියන වීඩියෝවක් ඔයාලට කියනවා. ඉතින් යාළුවෝ හැමෝටම ජය වේවා.